බලා ළමයා අරගෙන කොහෙද ගියේ? අපිට දරුවා ඕනේ. නැත්තම් ඉතින් අපි නරක මිනිස්සු කියලා කියන්න එපා. ඔව් ඔබේ අපි එහෙම මිනිස්සු කියලා කියන්න නැස්සියට තියන්න එපා. අපි එහෙම මිනිස්සු. අනේ පුතේ රසිකෝ අපි කොහෙද පුතේ දරුවා අරගෙන ගියේ? අනේ ඉතින් බරන් ගියේ නැති එක හැබෑව මේ මම මොකටද පුතේ ළමයා අරන් ගියේ? පුතේ මම මොකටද දරුවා අරන් ඒක තමයි ආන්නේ මතකුණා නේ මේකෙන් ගියේ පුතේ මේකෙන් අනේ දරුවට දාලා වලවුන ඉගා කරවලු පකල අස්සවයි යකෝ මු මරන්න බෑ ඈ කටවහපා අයියකෝ අපේ හත්මුතු පරම්පරාවක එකෙක් ඔය දරුවා අරගෙන හිඟපන් ගිහිල්ලා තෝ ඈ බල අපි ගියේ දරුවා අරගෙන බේත් ගන්නානේ බේත් ගන්න ගියේ පුතේ මේ දැන් අර වෙන කොහෙද ගියා කියලා නේද මෙයා කියන්නේ? වෙන කොහෙද මේක ගියා මාත් එක්ක මමනේ දරුවා අරගෙන ඒ වෙලාවේ දිව්‍ය දොස්තර මහත්තයාව හම්බෙන්න අනේ දරුවට ඒ වෙලාවේ දාලා ඔලා වුණා උරලු මේ එතකොට දරුවාට මොකද උනේ? දරුවා වයර් කෑලි වගේ කනේ ගාගෙන එහෙම ගාන් හිටියා මේ කොටෙක් ඒක තමයි ළමයාව උස්සගෙන දිව්වේ අනේ දෙයනේ අනේ පුතේ මේ නැන්දම්මට සමාව දෙනවා නේද පුතේ? මොකද මේ? අනේ පුතේ සමාව දීපා පුතේ අනේ සමාව. කොහෙන්ද දරුවා? නැගිටින්නේ මේ නැගිටිනවා මේ නැගිට්ටා කො දරුවා කො? දරුවා හොරු අරගෙන ගියා. ඒකත් එහෙමද? සඳුනෝ දැන් උඹම කියපන් මේ අවනඩුවට අපි මොකද්ද කරන්න කියලා. හැබැයි ළමයා නැතුව නම් යන්න බෑ. මේ අපි ගිහිල්ලා ආයි එනවා. ඒදි දරුවෝ කොහෙන් හරි ගෙනලා හොයලා තියන්න ඕනේ. නැත්නම් මේ සඳුනා කවුද කියලා දන්නවනේ? එනවනේ. අනේ පුතේ දරුවා ඉතින් හොරු අරගෙන ගියා. අපි කොහෙන්ද හොයන්නේ දරුවව? අපි ගිහිල්ලා ආයෙ එද්දි දරුවා හිටියේ නැත්නම් කවුද මං ගෙනියන්නේ? කවුද? මම ගෙනියම් මෙන්න මේ කෙල්ල. දැන් උඹට තේරුණා නෑ මුං ගැටි. නැගපන් යන්න. නැගපන්.